කොට මා යොමු වෙනවා සිංහ ලග්නයකට. සිංහ ලග්නයත් පෙර පරිදිමයි මා සියල්ල සමාවෙන්න සියල්ල සකස් කරමින් තත්කාල කේන්ද්‍ර නිර්මාණය කරගෙන තිබෙනවා මාගේ පහසු සඳහා. ඒ අනුව සිංහ ලග්නයෙන් උපන් ඔබ පිළිබඳවයි මෙතෙන් සිට ඉදිරියට මෙම පලාපල ගෙනහැර දැක්වීම. අපි බලමු සිංහ ලග්නය කෙසේද කියලා. සිංහ කියන්නේ කියනවා කැලේ රජා වගේ තමයි නේද? සිංහ ලග්නයෙන් උපන් අය කිසි කෙනෙකුට යටහත් පහත් වෙන්නේ නැහැ. කිසි කෙනෙක් කියන දෙයක් අපි කියන්නේ අහන්නේ නැහැ කියලා නේද? අපි කියනවා ගමේ පන්සලේ හාමුදුරුවන්ට වුණත් දන ගහලා වඳිනවා නම් මේ හාමුදුරුවෝ සිල්වන්තද දන්නේ නැහැ කියලා ඉස්සෙල්ලම හොයනවා නේද? සිංහ ලග්නයේ ඔබ දන්නා ඉන්නවා නම් හොයලා බලන්න මම ඔය කීප ලක්ෂණ. ඊට පස්සේ ඔය ගමේ ඉන්නවා ඕනෑම සමිති සමාගමක් ගත්තත් එයා තමයි සභාපති, එයා තමයි ලේකම්, එයා තමයි මේ කටයුතු වල නිරත වෙන්නේ නේද? කොතෙන්ට ගියත් එහෙම තමයි. එයා පාරේ ගියත් පාරේ යන අනිත් මිනිස්සු හැමෝම වැරදි. අර සිංහ ලග්නයේ කෙනා තමයි මම තමයි වාහනේ හරියට ඩ්‍රයිවිං කරන්නේ. ඒ විදිහට හිතන කෙනෙක්. සියල්ලම මා නිවැරදි කියන මතයේ හිතේ තබාගෙන ජීවත් වෙන අය අමනාපයි නැහැ. සිංහ ලග්නයේ අය ඔබ පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව. එසේනම් අපි බලමු 2026 මෙම නව වර්ෂයේ සිංහ ලග්නයේ උපන් ඔබට කෙසේද කියලා. සිංහ ලග්නයේ උපන් ඔබගේ කේතු පළවැන්නේ කියන ලග්න භාවය තැන්පත් වෙනවා. කේන්ද්‍රයේ 2 3 4 කියන භාවයන් ඉස් වෙනවා. කේන්ද්‍රයේ 5 වැන්නේ රවි කුජ බුධ ශුක්‍ර කියන්නේ සිකුරු ග්‍රහයා තැන්පත් වෙනවා. 7 වැන්නේ රාහු, 8 වැන්නේ සෙනසුරු, 10 වැන්නේ සඳු, 11 වැන්නේ ගුරු කියන ග්‍රහයන් තැන්පත් වෙනවා. එතකොට ඔබට මේ වර්ෂය ආරම්භ වන්නේ සෙනසුරුගේ අෂ්ටම කියන ඒ රාශිකයක් පෙරදරි කරගෙන ඔන්න සිංහ ලග්නයේ අයට අෂ්ටම ඒ රාශිකයක් තමයි උදා වෙලා පවතින්නේ. ඉතින් මේ සිංහ ලග්නයේ වයස අපි කියන්නේ වයසින් ටිකක් වැඩි කෙනෙක් නම් ඔබට මේ වර්ෂයේදී තමා කරගෙන ආපු රැකියාවල විවිධ බාධාකින් අවුලකින් තමාගේ වගා කටයුතු පාඩු වීම, තමා ළඟින් ඉන්න අයට රැවටීම්, වංචා වීම, මුලාවල් වලට හසු වීම, අපි කියන්නේ මුලාවල් පැහැගෙනවා කියලා නේද? ඒ වගේ දේවල් වලට හසු වීම ඊට පස්සේ මේ ගොඩක් වෙලාවට අනුන් විශ්වාස කොට තමන් අමාරුයි වැටෙන දේවල් නිතරම සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් වසරේ මැද වෙනකොට ධන යෝග කියලා දෙනවා. මේ සිංහ ලග්නයෙන් උපන් අය ගොඩක් වෙලාවට මොන බාධාව ආවත් බාධාවට පයින් ගහගෙන අපි කියනවා ඉස්සරහට යනවා. ඒ හේතුව නිසා කුමන අවස්ථාවකදීවත් සිංහ ලග්නය අය බිඳුවටම වටන්නට බෑ. ඒක සමහර ලාවට ඒක සිංහ ලග්නයෙන් උපන් අය මේ ගති ලක්ෂණ මේ විදිහටම හඳුනාගන්න වගේ එකක් වරදිනකොට අපි කියනවා මේ පාරේ ඉඳන් හරි රැකියාවක් බක්සකට එකක් හරි ගෙබුල්ලා Taman ජීවත් වෙන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. ඉතාම උත්සාහවන්ත ගතිය ගොඩක් වෙලාවට වැඩි. ඉතින් ගොඩක් වෙලාවට ගෘහ ජීවිතය නිතරම කරදර සහිත වෙනවා මේ කාලෙදී. රාහු 7 යන්නේ තමයි ඔබගේ තැන්පත් වන්නේ. එතකොට ගෘහ ජීවිතයේ අනවශ්‍ය ප්‍රශ්න දෙදෙනා අතර වෙනදා විරසක වීම, අදහස් සමනොවීම, එකිනෙකා අතර පරස්පර විරෝධී අදහස් ගොඩනැගෙන්නට පුළුවන්. දෙදෙනා අතරම ඉවසින් දැන් ඔබගේ ලග්න හිමියා කේන්ද්‍ර සටහන අවශ්‍ය වෙනවා. ඒ නිවැරදිව ප්‍රකාශ කිරීමට මම කියන්නේ ඔබගේ තියෙන ග්‍රහචාරයට අනුව. එතකොට ඔබට අඩුපාඩු වැරදිමයි පේන්නේ. දැන් ඔබ ස්ත්‍රී පක්ෂයේ කෙනෙක් නම් තමන්ගේ ස්වාමි පුරුෂයා යනවා මම යන්නේ මේ ජොබ් එකට උදේ පාන්දර. දැන් විවිධට පේන්නට පුළුවන් මේ යන්නේ වෙන පොලිස් හරි තමයි මේ යන්නේ කියලා හිතට සැකයක් අවිශ්වාසයක් නිතරම ගොඩනැගීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ தත්ත්වය දුරු කර ගන්නට ඕනේ. ගොඩක් වෙලාවට වසරේ අග භාගයේ වගේ වෙනකොට ඔබට හොඳ ලැබීමක් ලැබෙනවා. ඒ කියන්නේ ඔබ කාලක් තිස්සේ බලාපොරොත්තු වෙන අඩාල විදිහේ මුල් මාස කිහිපයේදී තරම්ම සාර්ථක නොවුනට අග භාගයේ වෙනකොට සාමාන්‍යයෙන් හිතනවට වැඩිය ප්‍රගුණ තත්යකට පත්වීමේ හැකියාවක් ඔබට ඇති වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට තමාගේ සහකරුගේ අවශ්‍යතාවයන් Tamanට හඳුනා ගන්නට බැරි වෙන්නත් පුළුවන්. සහකරුගේ අවශ්‍යතාවයන් කියලා කියන්නේ දරුමල්ලු පිළිබඳ, හෙඩ දුක් පිළිබඳ, ඔවුන්ගේ ඕනෑපාකම් පිළිබඳ සමහර විට ඔබට ඊතරම් මේ ගැන හොයන්නට හිතෙන්නේ නැහැ. ඔබගේ පාඩුවේ වැඩක් කරගෙන පාඩුව අපි කියන්නේ පැත්තකට වෙලා පාඩුවේ තමයි ඉන්නේ කියලා නේද? ඒ වගේ ඉන්නට පුළුවන්. දැන් ග්‍රාහක කෙනෙක් නම් තරුණයෙක් වගේ තමයි ගති ලක්ෂණ ගොඩක් වෙලාවට හැදෙන්න පටන් ගන්න. ඔබට දැනටමත් මේ ගති ලක්ෂණ ගොඩක් වෙලාවට ඒ ලක්ෂණ අයගේ පෙනෙන්නට පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ කාලේදී අෂ්ටම ඒරාස්තකයක් එදෙන නිසා උස් ස්ථාන වලින් වැටීම්, තුවාලකින් අනතුරු, ශරීරයේ වම් පාදයේ පිටි යාමක්, වම් පාදයේ හැඳීමක්, වැඩිමක්, මාසයක් දෙකක් හරි පොත්වලව මේවා කිව්වහම විය යුතු නැහැ. ඔබට තාම මේක වෙලා නැතුව ඇති. නමුත් ආරක්ෂා වීම සඳහා තමයි මේ ජ්‍යොතිෂ කියන්නේ අනාවැකි ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය.
ඉතින් අපට මේන් ලබාගත හැකි ආරක්ෂා වීම පමණයි. නේද? දැන් ලෝකයේ වෙනත් කිසිම ක්‍රමයක් නැහැ පෙර දැනගෙන ආරක්ෂා වෙන්නට. ඉතින් මේ ජ්‍යොතිෂ කියන්නේ ඒකට එවන් වූ කාරණාවල් වලට ඉතාමත්ම සුදුසු සාත්‍රයක්. ඒ නිසා ඔබට මේක ඉතාමත් වටිනාකමක් ලැබෙයි මේ ඉදිරිපත් කිරීම. ඉතින් අලුතෙන් කටයුතු ආරම්භ කරන අය ඉන්නවා නම් ඒ කටයුතු තරමක් වසරේ අගභාගයේ දක්වා ප්‍රමාද කරාට කමක් නැහැ කියන දේ මතක් කර සිටිනවා. ඉතින් ආදර සම්බන්ධ දැන් අපි කියනවා අලුතෙන් ප්‍රේම සම්බන්ධතා වගේ පටන් ගන්න අය ඉන්නවා නම් ඒවා කැඩෙන සුළුයි, විදින සුළුයි, දෙදෙනා අතර සතියක් හොඳයි. ඊගාව සතියේ අපි කියනවා ෆෝන් එකත් ඕෆ් කරනවා නේද? බ්ලොක් ලිස්ට් එකටම වැටෙනවා. වැටලා ආයි සතියක් විතර යනකොට මොකද වෙන්නේ? ආයිනවතර සම්බන්ධතා ඇති වෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබ උනන්දු වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ සිංහ ලග්නයෙන් උපන් ඔබ මේ තරුණ වයසේ අයට විශේෂයෙන් බලපාන්නට පුළුවන්. ඉතින් ওই ශාරීරික ලප හට ගැනීම දැන් මොනේ කුරුලෑවක් වගේ එන කෙනෙක් නම් විතරම ශ්‍රී පාර්ශවයේ වගේ මේක දැන් ටිකක් වැඩිපුර ටිකක් ලොකුවට එන්නට පුළුවන්. අර ශරීරයේ තියෙන මේදය අධික වීම නිසා මේදය ආශ්‍රිත රෝගාබාධ, බඩේ ගෑස්ට්‍රික් රෝග, ලිංගාශ්‍රිත රෝග, නිතර දහඩිය දමන ස්වභාවයන් වගේ දේවල් ඇතිවීමේ වැඩිම ඉඩකඩක් ඔබට පවතිනවා. ඉතින් ඔබටත් මම ඉදිරිපත් කරන්නම් සුබ දවස් මොනවද කියලා මේ වර්ෂේ පුරාවටම ඉරිදා අඟහරුවාදා බදාදා සිකුරාදා කියන දින ඔබට සුබ දින විදිහට දෙන්නවා. ඉන්නතර සුබ වර්ණය වන්නේ රතු වර්ණයයි. සුබ අංක වන්නේ අංක 1 සහ අංක 7ට. ඔබට පැළඳිය හැකි මණික් වර්ගය වන්නේ පස්ම රාග කියන මණික් වර්ගයයි. එසේනම් මේ